Hello guys, welcome back to my channel. අද මම ඔයාලා එක්කගෙන යන්නේ කැන්ඩි හන්තානේ තියෙන super beautiful place එකට. තමයි හන්තාන සඳගිරි සෑය. ඉතින් guys මේ තැන තෝරගන්න විශේෂම හේතුව තමයි nature, cold weather, peaceful feeling, everything in one place. ඉතින් 9:10 විතර වෙද්දී අපි කැන්ඩි බස් ස්ටෑන්ඩ් එකට ආවා. but බස් එක තිබුණේ around 10:30 වලට වගේ. උඩවෙල බස් එකේ තමයි අපිට යන්න තිබුණේ. ඒ වගේම guys especially මතක් කරන්න ඕනේ මේ පැත්ත පොඩ්ඩක් බස් අඩුයි. ඒ හින්දා පොඩ්ඩක් අනිවාර්යයෙන්ම බස් යන time එක බස් කීයට තියෙන වගේ දේවල් ටිකක් බලාගෙන ඔයාලා මේකම යන්න කියලා මම මතක් කරනවා. ඉතින් guys අපි දැන් ඇවිල්ලා ඉන්නේ හන්තාන සඳගිරි සෑයට යන තැනට. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මට බස් එක ගෙන ගමන් අවට වීඩියෝ ටිකක් ගන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. මොකද බස් එකේ ටිකක් සෙනග හිටගෙන ආවේ. So guys බස් එකෙන් බැහැලා first look එක ගත්තාම නම් wow, it's feel like a really vibes. ඒ විතරක් නෙමෙයි guys, in front of us we can see the famous හන්තාන mountain range. ඔයාලටත් මෙන්න මේ වගේ දැනනවද බලන්න. At that moment, Amardev Master's Hantana Sine songs come to my mind. Honestly, different feeling. බලන්න guys මේ වටපිටාව නම් ඇත්තටම මාරම පිස්සුවක්. Guys, this place feels like a paradise. You will definitely get addicted. Hantana Sandagiri Sai is located in a high mountain area surrounded by the tea estates. Guys, ඉතින් පහලින් ඉඳලා උඩට එනවත් එක්කම පාරවල් කීපයක් බලා ගන්න පුළුවන්. සඳගිරි සෑය බලන්න යන්න තියෙනවා. එතකොට මේ මැදින් තියෙන පාර තමයි පයින් උඩට යන්න තියෙන්නේ. මේ වටේ තියෙන පාර තමයි වාහන වලට යන්න තියෙන්නේ. But we choose the around road because the views are amazing. Mist, cold winds of sunlight, tea plants moving with the wind. උලංගයි සීතලයි ඇස්සයි හැමදේම මාර වේගයක් තියෙන මාර ලස්සනයි. මනුස්සයෙක් හිතේ මොන තරම් ප්‍රශ්න තිබ්බත් ඒ හැමදේම මොහොත කරලා යන්න පුළුවන් තරමට මේ සබදාම මේ මනුස්සයාගේ හැම තැනටම කිඳා බහිනවා. ඒ තරම් මාරම ආධ්‍යාත්මිකයි. නොතේරුණාට වීදුවේ බහිලා තියෙන පොඩ්ඩක් මේ පැත්තේ. තාම කන්දෙන් භාගයක් විතර නැග්ගේ. ඉතින් මගක් යද්දිත් මෙහෙම නම් ඉහළට යද්දි කොහොම ඇතිද? අපි යන උඩට ගිහින් බලමු. මචං මුළු ඇඟම සීතල වෙලා යනවා. මාරම ලස්සනයි ඊතර. කොම්මට සිරි. And I want to remind you, any religion people can visit. That's why even foreigners come here. මම කියවනේ පාරවල් කීපයක් තියෙනවා කියලා උඩට එන්න. ඉතින් මේ තියෙන්නේ. ඉතින් මෙතනට උඩට එන්න තියෙන්නේ මේ ටී එස්ටේට් එක මැද්දේ. ඒ වගේම ඔයාලට මේ වීඩියෝ එකේ ලාවට පේනවා ඇති මේ පරිසරයම සම්පූර්ණයෙන් මිස්ට් එකෙන් වෙලාගෙන තියෙන්නේ. ඉස්සරහින් හන්තාන කඳුපන්තිය තියෙනවා. කොහේ බලවත් ඉතින් එක මොහොතක්වත් හිත අහකට ගන්න බැරි වෙන තරමටම මේ පරිසරය ඇත්තටම මාරම් පිස්සුවක්. ඉතින් ඔයාලා කොහේ දුරක ඉඳලා මේ තැන විසිට් කරන්න ආවත් ගමේ හැදෙන උණුණු බඩිමුළු කරලා රස විඳින්න තුන වලට අවස්ථාවක් තියෙනවා. ඉතින් S2 පියාගෙන ඔයා චුට්ටක් හිතලා බලන්නකෝ. මෙන්න මේ වගේ සීතල පරිසරයක, මේ වගේ නිස්කලංක පරිසරයක සුවේ විඳින ගමන් උණුණු බඩිමුළු කරලා කාලම මේ මොහොත වින්දොත් කොහොමද තියෙයිද?
ඒ වගේම වීඩියෝ එක බලන ඔයාලා අතරේ කවුරුම හරි අත්දැකීම් විඳලා මෙතනට ඇවිල්ලා ගිහලා තියෙනවා නම් අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඔයාලා ඉන්නේ වාහනේ නම් ඔයාලට උඩටම ආවොත් මෙන්න මෙතන මේ පාක් එකේ ඔයාලගේ වාහනේ නතර කරලා ඔයාලට මෙතනින් උඩට යන්නට අවස්ථාවක් තියෙනවා. මේක ආගමික ස්ථානයක්. ඉතින් ඒ නිසා උඩට යන්න කලින් අපි දාගෙන ආපු සෙරප්පු සපත්තු මෙන්න මෙතනින් ගලවලා තමයි උඩට යන්නේ. මෙන්න මේ සයිඩ් එකෙන් තමයි ටොයිලට්ස් වලට ඒ වගේම වොෂ්රූම්ස් වලට යන්න තියෙන්නේ. මෙන්න මෙතනින් උඩට ගියාම තමයි සඳගිරිසෑය චෛත්‍ය රාජාණන් වහන්සේ වැඳ පුදා ගන්නට අවස්ථාව තියෙන්නේ. අපි එන උඩට ගිහින් බලමු කොහොමද කියලා. තේවතු මැද්දෙන් කෙමෙන් මේ ආපු ගමන උඩට එනකොට මාරම ලස්සනක් තියෙන. මොකද වටේම කඳුපන්ති, ඒ වගේම හුළඟ, මීදුම, කොළපාට හැම ගහක් ගොලක්ම ඉතින් මේකත් එක්ක මාරම ලස්සනක් තියෙන්නේ. මේක නිර්මාණයට දරපු වෑයම කොච්චරක්ද කියලා කියනවා නම් මේ හැම දෙයක්ම හරිම අලංකාරයි. නිර්මාණශීලී බවකින් යුක්තව සිත නිවන ආකාරයෙන් හැමෝගෙම සිත් බැඳ ගන්න ආකාරයෙන් මේ හැම දෙයක්ම නිර්මාණය කරලා තියෙනවා. අපිට පැහැදිලිව බලා ගැනීමට හැකියාවක් තියෙනවා. ඒ වගේම soft sunlight එකක් තියෙන්නේ. ගොඩාක් heavy sunlight එකක් නෙවෙයි තියෙන්නේ. ඒකත් එක්ක මේ දැනෙන උලඟ සහ මීදුම මේ හැමදේමත් එක්ක ස්ට්‍රෙස් කියලා දෙයක් තියෙනවා නම් ඇත්තට මේක තිබ්බද කියලා හොයාගන්න බැරි වෙන තරමට ඒ කෙනාව කූල් වෙනවා, සම්පූර්ණයෙන්ම රිලැක්ස් වෙනවා. අපි දැන් මෙන්න මේ පඩිපෙළ ටික හිමිරු නැගලා බලමු උඩ කොහොමද view එක කියලා. අර චෛත්‍ය සහ ඒ වටපිටාව තියෙන හැම දෙයක්ම උඩට ලස්සනට බලාගෙන උඩ හැකියාවක් තියෙනවා. අපි වැස්ස කාලෙක වගේ ආවොත් ඔයාලා සමහරට වීඩියෝ වලින් දැකලත් ඇති මෙන්න මේ පඩිපෙළ හරහා වතුර ගලාගෙන යනවා. ඒකත් ඉතින් වෙනම අත්දැකීමක්. guys ඔන්න එනම් now we are at සඳගිරිසෑය. so beautiful right? මෙන්න මෙතනට වෙලා හිටගත්තට පස්සේ ඔයාලට left side එකට සහ right side එකට පාරවල් දෙකක් බලා ගන්න පුළුවන් චෛත්‍ය වෙතට යන්න තියෙන. ඉතින් ඔයාලා මොන පාරෙන් නැග්ගත් ඔයාලට උඩට යන්න පුළුවන්. ඒ වගේම බලාගෙන අනිත් පාරෙන් ඔයාලට පහළට බහින්න පුළුවන්. උඩට ආවට පස්සේ මෙන්න මේ වගේ view එකක් තමයි බලාගෙන ඉන්න හැකියාවක් තියෙන්නේ. it's feel like a foreign country but in Sri Lanka beautiful Buddhist place. මෙන්න මෙතන පඩිපෙළක් තියෙනවා චෛත්‍ය ගර්භය වෙතට යන්න. අපි එහෙනම් උඩට නැගලා බලමු කොහොමද ඇතුලේ තියෙන view එක කියලා. ඒ වගේම guys පඩිපෙළෙන් උඩට ආවම you can see the whole Hantana mountain range through the mist. It's amazing right? මම දැන් ඉන්නේ චෛත්‍ය ගර්භය ඇතුලේ. ඔයාලට පේනවා ඇති මේක මාරම ලස්සනයි, පුදුම අලංකාර විදිහට මේ හැමදේම මාරම විදිහට නිර්මාණය කරලා තියෙනවා. මේක ඇතුලේ බුද්දිස්ට් ආර්ට් වර්ක්ස් ගොඩක් තියෙනවා. ඔයාලට පේනවා ඇති මේවා හරිම ලස්සනට නිර්මාණය කරලා තියෙනවා. ඒ වගේම මෙතන ඇතුළත පොළව මාරම සීතලයි. මේ දේවල් එක්ක මට නම් දැනුනේ මාරම peaceful feeling එකක්. hence your mind literally becomes calm. හරි අපි දැන් එහෙනම් එළියට යමු. ගිහින් බලමු මේකේ වටපිටාව කොහොමද කියලා. පහළ අපේ උන් ටික නම් මේ විදි පහළට ගිහින් තියෙන්නේ. හරි එහෙනම් සෙට් වෙමු ඉස්සරහට. මුන්දින්වත් මේ තාම යනගම. එහෙනම් අපිත් පහළට යමු. ඔයගොල්ලන්ට ඇහෙන්න ඇති ගන්ටාර ගහන සද්දේ. ඉතින් මෙතනින් එහා පැත්තේ ගන්ටාර කුළුණ තියෙනවා. අපි එහෙනම් එතනට ගිහලා බලමු. ඔයාලට පේනවා ඇති මෙතනත් මාරම view එකක් තියෙන්නේ. ඉස්සරහින් සම්පූර්ණ කඳුපන්ද ටිකක් තියෙන්නේ. ඉතින් මෙතන වාඩි වෙලා ටික වෙලාවක් සැනසීමේ හිටියත් ඒක මාරම සැනසීමක් ඉතින්. අපි දැන් එන චුට්ටක් මෙතනින් ඉස්සරහට යමු. ඔයාලට පේනවා ඇති මෙතනට ආවම පස්සේ හන්තාන කන්දේ තියෙන ටවර් සෙට් එක මෙන්න මෙතනට ලස්සනට පේනවා කන්දත් එක්ක. ඔයාලට පේනවා ඇති පහළ ගම්මාන කීපයක් තියෙනවා. ඒවත් එක්කම කඳුකරයෙන් වට වෙලා තමයි මේ හැමදේම තියෙන්නේ. ඒ වගේම සම්පූර්ණ මිස්ට් එකකින් වෙලාගෙන තියෙන්නේ. අවුව වැටෙන්න ඕන ටයිම් එකක් වෙලත් අර ඒකත් එක්ක ඉතින් අමුතුම වයිබ් එකක් තමයි තියෙන්නේ. ටයිම් එකත් ඉක්මනටම ගෙවිලා ගියා. ඒ හින්දා අපි දැන් පහළට යන්න ඕනේ. අපි එහෙනම් සෙට් වෙමු ඉස්සරහට. අපේ සෙට් එකට වොෂ්රූම් යන්න ඕනේ කියලා කීවා. කොහොම වුණත් දැන් බස් එකේ ටයිම් එකට පහළට යන්නත් ඕනේ. මොකද මේ පැත්තට පොඩ්ඩක් බස් අඩුයි. මම ඔයාලට මුලදීත් මතක් කරා. ඒ හින්දා ටයිම් එක බලලා ඔයාලා බස් එක එනවා නම් හරි වෙලාවටම පාරට යන්න. ඉතින් ප්‍රධාන පඩිපෙළින් බැස්සට පස්සේ දකුණු අත පැත්තට මෙන්න මේ වගේ පාරක් තියෙනවා මල් වැටකුත් එක්ක. ඒක මාරම ලස්සනයි. අපි ගිහින් බලමු කොයි වගේද මේකේ උඩටම ගියාම කොහොමද තියෙන්නේ කියලා. මෙතන මේ ගහලා තියෙනවා টয়ලට්ස් වලට උඩට යන්න තියෙනවා කියලා මෙන්න මෙතන. සමහර විට උඩ ඇත්ත අපි ගිහින් බලමු
තියෙනවාද කියලා අපි උන්ට වොෂ්රූම් යන්න ඕන කියලා කීවා කොහොමත්. හැබැයි පාර නම් දෙපැත්තේ වෙනම වයිබ් එකක් තමයි තියෙන්නේ. අර බින්ගේ මෙතන ගෙන්න බා. කවුද? ගියා. ඔක ඔතනින් එහාට ඉවරයි. වොෂ්රූම් තියෙන තැන හොයාගන්න බැරි වුණා ඉතින්. ඉතින් අපි පහළට යනවා මොකද බස් එකේ ටයිම් එකක් දැන් ඉරවා. ඒ හින්දා වෙලා යන හින්දා අපි දැන් පහළට යනවා. අපි නම් පහළට ගිහිල්ලා හම්බෙමු. බලන්නකො මෙන්න මේ ආරාමයක් වගේ තියෙන නිර්මාණය ලස්සන. හරි අපි එතනට ගිහින් බලමු ඒක ඇතුලේ කොහොමද තියෙන්නේ කියලා. අතට යනවා. මෙන්න මෙතනින් පහළ බලන්නකො පුදුමාකාර ලස්සනක් තියෙන නිකම් පිටරටක වගේ. මෙන්න මෙතන තව නිර්මාණයන් කීපයක්ම කරගෙන යනවා. මම මේ වීඩියෝ එක කරන මොහොත වෙද්දී මෙතනට යෑමට නම් හැකියාවක් නැහැ. ඉතින් ඔයාලා ඉදිරියේදී මෙන්න මේ වීඩියෝ එක බලලා හෝ එහෙම නැත්නම් ඉදිරියේදී යන දවසක ඔයාලට මෙන්න මෙතනටත් යෑමට හැකියාවක් තියෙවි. කොහොම වුණත් මේ හැම දෙයක්ම ආරක්ෂා කරලා බලලා හඳ පුදාගෙන එන එක අපේ යුතුයකමක්. ඉතින් ඒකත් හැමෝටම මේ වෙලාවේ මතක් කරනවා. හරි අපි දැන් එහෙනම් මෙන්න මේක ඇතුළට ගිහින් බලමු ඇතුලේ කොහොමද නිර්මාණය කරලා තියෙන්නේ ඒකේ view එක කොහොමද කියලා. ඔයාලට පේනවා ඇති මෙතනත් බෞද්ධමය නිර්මාණයක් තමයි තියෙන්නේ. බුදු පින්තූර සහ දේව පින්තූර නිර්මාණය කරලා තියෙනවා. ඉතින් මේ දේවලුත් හරි අලංකාරව නිර්මාණය කරලා තියෙනවා. අපි හැමෝටම වෙන පුදා ගන්න සහ දැක බලා ගන්නට අවස්ථාව උදා කරමින් නැරඹීම සහ වැඳ පුදා ගැනීම කියන කාරණා දෙකම හැරුණාම ඉගෙන ගන්න කෙනෙකුට මේක ඇත්තටම විශේෂයෙන්ම වැදගත් වෙනවා. මොකද ඉතිහාසය ගැන, ඒ වගේම ශිෂ්ටාචාර ගැන, ඒ වගේ නිර්මාණ කරලා තියෙන සම්ප්‍රදායන් ගැන මේ හැම දෙයක්ම දැනගන්නට මේක ඊටමත් මහඟු අවස්ථාවක් වෙනවා කියලා මේ වෙලාවේ මට කියන්න පුළුවන්. මෙන්න මෙතන පහළ දෙන view එක සහ ඈත කඳු පන්ති වල තියෙන view එක හරිම පැහැදිලිව සහ නිස්කලංකව බලා ගැනීමට හැකියාවක් තියෙන පරිදි මෙන්න මේ වටේ බැල්කනියක් වගේ නිර්මාණය කරලා තියෙනවා. ඉතින් මේක වටේ ඇවිදින ගමන් මීට අපිට ඈත පේන view එක සහ පහළ තියෙන view එක ඉතාමත් අලංකාරව සහ නිදහසේ බලා ගැනීමට හැකියාවක් තියෙනවා. ඔයාලට දැන් මේ පේන්නේ අන්න ඒ view එක. මෙතනදී මම දැකපු විශේෂම දේ තමයි සබාධම සහ මේ තියෙන පරිසරය ඒ විදිහටම තියෙන අයුරින් මේ සංවර්ධන කටයුතු මේ නිර්මාණයන් හරිම තිරසාර විදිහට කරලා තියෙනවා. ඇත්තට මේක සෑහෙන වැදගත් සහ වටින දෙයක්. මොකද මේක ඉදිරියට පවත්වා ගැනීම සහ මේකේ අනාගතය වෙනුවෙන් ඕවරෝල් ගත්තට පස්සේ මෙන්න මේ වගේ විදිහක් තමයි පහළ සහ ඉහළ කියන කොටස් දෙකේම බලා ගැනීමට හැකියාවක් තියෙන්නේ. අපි දැන් පහළට යමු බස් එක නවත්තන තැනට. මොකද මේ වෙද්දින් ටයිම් එක ගොඩක් ගිහින් තියෙන්නේ හවස් වේගෙන එන ගමන්. ඒ හින්දා අපි පහළට ගිහිල්ලා හම්බෙමු බස් එක එනකම්. ඔයාලට පෙන්වන්න බැරි වෙච්ච තැන් කීපයක්ම තියෙනවා. ඉතින් මම ඒ ටිකත් ක්ලියර් කරන ගමන්ම පහළට යන්නම්. ඔයාලට මතක ඇති මම මුලදීම කිව්වා මැදින් පාරක් තියෙනවා චෛත්‍ය වෙතට යන්න උඩට යන්න කියලා. හරි අපි දැන් අන්න ඒ පාර දිගේ පහළට බහිමු. ඒ බහින ගමන් මේක මැද තේවත්ත මැද සහ පහළ පේන view එක මෙතන ඉඳලා කොහොමද පේන්නේ කියලා බලන ගමන්. නිකමට හිතන්න හවස් වෙද්දින් රෑ වෙද්දින් මෙන්න මේ පහන් කණු දැල්වලා මේ ඈත පේන හන්තාන කඳුපන්තිය දිහත් බලාගෙන මේ සීතල හුලං මීදුම තේවතු මේ හැමදේමත් විඳින ගමන් මේ හරියෙන් යන්නට එහෙම නැත්නම් මේ හරිය ටිකක් වෙලා ඉන්න තිබ්බොත් ඒ භාවය එහෙම නැත්නම් ඒ තියෙන වයිබ් එක ෆීල් එක කොහොම තියේවිද? මහා අමුතුම මායාකාරී පරිසරයක් මේ වටපිටාව. මට නම් මේ හැමදේම මායාවක් වගේ. මේ වීඩියෝ එක බලන ඔයාට මේ භාවයේ විඳින ගමන් නරඹන ගමන් නිකමට හිතන්න මේ ඇහෙන හුලම් පාර ඔයා ඇත්තටම ජීවමානව ස්වභාවිකව මෙතන ඉන්න මොහොතකදී ඔයාට දැනුනොත් කොහොමද තියෙයිද? මේක ඇත්තටම
හීනයක් වගේ. සුළඟයි මීදුමයි මේ ලාවට තියෙන අන්ධකාරයත් එක්ක මේ තේගස් හුළඟට වැනෙද්දින් මට එක්තරා විදිහකින් හිතෙනවා මේ සබදාම අපිත් එක්ක යම් ආකාරයකින් සංවේදනය කරනවාද කියලාත්. මොකද ඇත්තටම මේක ඇතුලේ 아무තු කතාවක් මට නම් ලැබෙනවා. මොකද ඒ තරම්ම මේ තියෙන සබදාමත් එක්ක මාරම බැඳියාවක් මාරම ලැබියාවක් හිතට එන්නට වෙනවා. සාමාන්‍යයෙන් හිරිපොදක් යනවා අනිවාර්යෙන්. ඉතින් ඒකත් එක්ක තියෙන තවත් සුළඟ මේ සීතල වැඩි වෙනවා. මම දැකපු ලස්සනම පන්සල්. සම්පූර්ණ ඉතින් මේක දර්ශනය වෙන්න අපිට මේ බලා ගන්න දැක බලා ගන්න මේ හැමදේම හම්බුනේ ඉතින් අපි හම්දුරන්ගේ තියෙන කැපකිරීම ඒ වගේම සහයෝගය දුන්න හැමෝගෙම තිබ්බ උනන්දුව සහ එතන තිබ්බ කැපකිරීමත් එක්ක තමයි මේ අපි හැමදේම ලස්සනට විවිදින්නේ. ඉතින් හැමදෙනාටම ගොඩක් පිං වගේම ඉතින් කෙනෙක්ගේ ඇස් දෙකක් විනවන්න ඒ වගේම ඉතින් භක්තියෙන් ඇවිල්ලා ගොඩක් කටි බඳ බුදාගෙන යනවා. ඉතින් මම දැක්කා ඉතින් මේ හැමදේම. ඉතින් මම හිතනවා ලොකු පිනක් ඉතින් මේක ඇත්තටම මාරම ලස්සනක් තියෙන්නේ මේ තියෙන්නේ. ඔන්න ඔය පාර තමයි අපි ආවේ. ඒ වගේම මෙතනින් එහා පැත්ත අර පේන පාර පහළ ඉඳලා ගියා කී එක කොටේ පාරක් චුට්ටක් වටේ පිටේ බලාගෙන දෙපැත්ත ලස්සන බලාගෙන මේ පාරේ යන්න පුළුවන් පඩිපෙත් නැහැ. විශේෂ දෙයක් කියනවා මම මෙතන දැක්කා මේ දෙපැත්තේ කැම ගිනාපු කට්ටිය බඩින්ගුරු ඒ වගේම බෝතල් ප්ලාස්ටික් මෙතන හැමතැනම දෙපැත්තේ මේ පන්සලට යන පඩිපෙළ දෙපැත්තේ හැමදේම විසික් කරලා තියෙනවා. ඉතින් මම කියන්නේ පන්සල බලන්න එන්න සතගිරිසෑය බලන්න එන්න ඒ වගේ මේ හැමදේම විඳ ගන්න කඩ පුදාගෙන යන්න. ඒත් මම කියන්නේ මේ ලස්සන පරිසරය විනාශ කරන්න එපා. දේවල් පැත්තේ යන්න තියෙන පරිසරයේ ගස් කොළන් තිබ්බට වටේ පිටේ ඒ වස්ස කැලි ගස්වල දාලා මේක පුරවන්න එපා විනාශ කරන්න එපා මේක. මොකද මේ හැමදේම ඉදිරි පරම්පරාවටත් ඉදිරියට එන හැම දිනාටම ලස්සන විඳින්න මේ දේවල් තියෙන්න ඕනේ පවතින්න ඕනේ. මේ මහන්සියෙන් මේ දේවල් කරපු දේවල් ඒ වගේම ඉදිරියට ආරක්ෂා කරගන්න එක අපේ වගකීමක් සහ එන හැමෝගේ වගකීමක්. ඉතින් කියන්නේ කිසිම දෙයක් මේක විනාශ කරන්න එපා. හැමතැනම දෙපැත්තේ අපි මං කියන්නේ හැමදේම විඳින්න ඉන්න යන්න මේ දේවල් තියෙන විදිහටම ආරක්ෂා කරගෙන මේ වෙනවද කැලි ගැසලා දාපුවා මේ පොලිතින් කැලි වටින් කැලි කාපුවා ලේන්සු බීම් බෝතල් පොඩි ඒවා ප්ලාස්ටික් කැලි මෙච්චර මේ බෝඩ් දෙපැත්තේ දාලා තියෙද්දිත් මිනිස්සු වෙලා මේවා දාලා යනවා මේ කාපි බඩින්ගුරු මේව කරන්න එපා. මට ඔයාලට දෙන්න තියෙන විශේෂම පණිවිඩෙත් මේක. ඉතින් ඔයාලා එන්න බලලා යන්න නරඹලා යන්න වැඳ පුදාගෙන යන්න කිසිම වෙලාවක මේ පරිසරයට කිසිදු හානියක් කරන්න එපා. මොකද මේක අපි රැක ගන්න ඕනේ. එහෙම උනේ නැත්තම් කාලීනව මේ දේවල් විනාශ වෙන්නට මේ දේවල් දූෂණය වෙන්නට හැකියාවක් උපරිමයෙන් තියෙනවා. ඒ හින්දා මේ හැමදේම රැක ගැනීම ඔයාලගෙත් අපෙත් පරම යුතුයකමක්. ඉතින් බස් එකේ එනකන් බස් එක නවත්තන තැනට අපි ආවා. ඉතින් ඔයාලට මෙන්න මෙතන බලා ගන්න පුළුවන් හන්තාන හයික් එක නගින්න යන්න තියෙන තැනක් සහ තව බෞද්ධමය ස්ථානයකට යන්න තියෙන තැනක විසීමක් මේ හැටි තියෙනවා. ඉතින් අද මේ විදිහට මම මේ වීඩියෝ එක ඉවර කරනවා. ඔයාලට වැදගත් පණිවිඩයක් දුන්නා. ඒ වගේම මේ වටපිටාව තියෙන ලස්සන සුන්දරත්වය ඔයාලත් එක්ක මම බෙදාගත්තා. ඉතින් ආයෙත් දවසක හම්බ වෙනකන් හැමෝටම ජය වේවා.